ඔන්න අද මම යාළුවෝ එක් කරගෙන යනවා. කොල්ලෝ ගොඩාක් කැමති ආස කරන කොල්ලොන්ගේ ඩ්‍රීම් එකක් වෙලා තියෙන Mercedes Benz මියුසියම් එකකට. ඉතින් මෙතන තියෙනවා Mercedes Benz මුල ඉඳලා ඒ කියන්නේ පටන් ගත්ත කාලේ ඉඳලා දැන් අලුත් නවීන දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන වාහනයක්ම මේක ඇතුලේ තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද Mercedes Benz පටන් ගත්ත විදිය මොන වගේ වාහන වලින්ද දැන් මේ දක්වා අතිනවීන වාහන දක්වා ආපු ගමන් මගේ වාහන ටික. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මේක හදලා තියෙන්නේ 1886 තමයි මේක මුලින්ම හදලා තියෙන්නේ. මේක තමයි ප්‍රථම Mercedes වාහනේ අද දක්වා එන්න ගමන් මගේ පළවෙනි නියමුවා. ඉතින් ගිහිල්ලා බලමු සෙකන්ඩ් ෆ්ලෝර් එකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මගේ ෆේවරිට් එක එතන තියෙන්න ඕන අනිවාර්යෙන්. මෙන්න මේ තියෙන්නේ ඉතින් මගේ ෆේවරිට් වාහනේ Mercedes එකේ. ඉතින් මෙතන තියෙන්නේ පොඩි අයගේ ඉඳලා ලොකු අයට යනකම් අපිට පුළුවන් මෙතන ගේම් ප්ලේ කරන්න. ඉතින් ගයිස් මෙන්න මෙතනට ආවට පස්සේ මේ විදිහට සිනමා එක්ස්පීරියන්ස් එකකුත් දෙනවා. ඉතින් එයාලගේ ඒ වාහනවල තියෙන ආපු ගමන් මගේ විස්තර ටික තමයි ඉතින් මෙතනින් මේ වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඉතින් ගයිස් මේ මගේ පිටිපැත්තෙන් තියෙන්නේ අපි මෙතනට ආවට පස්සේ අපිට මේකේ වාහන එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ට්‍රයල් කරලා. ඉතින් ඒක ලයිසන් මෙහේ UK ලයිසන් ෆුල් ලයිසන් එක තිබුණත් නැතත් මෙතන ඒක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. එක එක රේන්ජ් එකකට තියෙනවා. චූස් කරන ටයිම් එක අනුව තමයි. ඉතින් 30 මිනිට් 1 hour 1.5 hour එහෙම තියෙන්නේ. ඉතින් ඔයාලා ආවොත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් ඒක කලින් බුකින් කරලා එන්නත් පුළුවන්. නැත්නම් මෙතනට ඇවිල්ලා බුකින් කරන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ මගේ පිටිපැත්තේ තියෙන්නේ ට්‍රැකින් එක තියෙන්නේ. ඉතින් දැන්පත් කට්ටිය ට්‍රයල් කරනවා. ඉතින් ඔයාලටත් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන නම් කැමති නම් ඉතින් ඇවිල්ලා එන්න කලින් බුකින් එක දාලා එන්නත් පුළුවන්. නැත්නම් මෙතනට ඇවිල්ලා බුකින් එක දාන්නත් පුළුවන්. ගයිස් මේ තියෙන්නේ ඔයාලට මෙතනට ඇවිල්ලා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වාහන ටික තමයි ඉතින් මේ එළිය පාක් කරලා තියෙන්නේ. මොකද හිතන්නේ Mercedes Benz මියුසියම් එක ගැන. ඉතින් මෙතන මම හිතාගෙන හිටියේ ගොඩාක් හැම වාහනයක්ම වගේ තියෙනවා කියලා. ඉතින් මෙතන තිබුණේ ප්‍රධාන වශයෙන් එයාලගේ පටන් ගත්ත පළවෙනි වාහනේත් එක්ක අනිත් වාහන ටිකක් තිබුණා. I think වැඩිපුර තිබුණේ අලුත් වාහන තිබුණේ. වාහන ඉන්ට්‍රොඩියුස් කිරීමක් තමයි මෙතන වැඩිපුර වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Mercedes මියුසියම් එක එක්ස්පීරියන්ස් කරේ. ඉතින් guys යමින් එමින් ගමන් දැක්ක ප්ලේස් එකක්. ඉතින් ඒක නිසා පොඩ්ඩක් පොඩි විසිට් එකක් දාන්න කියලා හිතුවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් මං ඉන්න කිට්ටුව තියෙන Mercedes Benz මියුසියම් එකේ තියෙන වාහන ටික. එහෙනම් Mercedes Benz වලට ආස අය ඉන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකක්ද ඔයාලගේ Mercedes වල තියෙන ෆේවරිට් එක කියලා. ඉතින් මෙතන තියෙනවා Brookland Museum කියලා. ඔයාලා මීට කලින් මෙතනට ඇවිල්ලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් guys මෙතන තියෙන්නේ ක්ලාසික් ඉංග්‍රීසි වාහන ෆ්ලයිට් උත් තියෙනවා. ඉතින් මම ඒ පැත්තට යන්නේ.
අපි යමු බලන්න මෙහි තියෙන මේ ෆ්ලයිට් වල ඇතුළට යන්න පුළුවන්. මෙතනින් entrance this way කියලා දාලා තියෙනවා. ඉතින් අපි නැගලා බලමුද කොහමද කියලා. ඔන්න UK travel flight එක ගෙනියන්න හදන්නේ. බය වෙන්න එපා. මේක උඩ යන්නේ නැති ෆ්ලයිට් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉස්සරහා පයිලට් රූම් එක තියෙන්නේ. ලන්ඩන් ඒරියා ඉන්න නම් හරිම ලේසි. ඉතින් මෙතනට එන්න. මෙතනට එන අයට ඒ කියන්නේ මර්සිඩීස් මියුසියම් එක බලන්න කලින් මේ බෲක්ලෑන්ඩ් මියුසියම් එක බලන්න කියලා මම කියනවා. මොකද මෙතන තමයි ගොඩාක් දේවල් තියෙන්නේ බලන දේවල්. ඉතින් ඔයාලා හිතන්න එපා මම මේ UK travel දැන් මියුසියම් වලම වීඩියෝස් දානවා මෙහෙමයි කියලා. ඉතින් නැහැ මට ටයිම් එකත් එක්ක මගේ ලොකේෂන් එකේ ළඟින් තියෙන දේවල් වලට ඉතින් මම පුළුවන් ටයිම් එකට ඇවිල්ලා මේ විදියට වීඩියෝස් ටිකක් ගන්න. ඉතින් ඉස්සරහට කිව්වා වගේ අපි යමු කින්ඩම් එක වටේම. ඉතින් මෙන්න තියෙනවා ගයිස්. ඉතින් ඉංග්ලන්ඩ් වලටම ආවේනික ඩබල් ඩෙකර් බස් නැත්නම් තට්ටු දෙකේ බස්. ඉතින් ඒ කාලේ ටැක්සි වලට මෙන්න මේ විදියට බැගේජ් අරන් යන්න විදියට ඩිකියට නැතුව ඉස්සරහ තමයි ඒ කාලේ තිබිලා තියෙන්නේ බැගේජ් අරන් යන්න. මේ තියෙන්නේ පරණ ටැක්සියක්. මේ තියෙන ගයිස් මේ ලේගෝ වලින් හදපු වාහනයක් තියෙන්නේ. ටයර් විතරයි තියෙන්නේ අනිත් හැමදේම ලේගෝ වලින් තමයි මේක හදලා තියෙන්නේ. Hello guys, ඉතින් ඔන්න ඔය විදියට තමයි බෲක්ලෑන්ඩ් මියුසියම් එකේ තියෙන්නේ යාන වාහන. ඉතින් දෙකම තියෙනවා. ඉතින් විසිට් කරලා බලන්න. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ලොකේෂන් එක දාන්නම් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් එයාවට ඉන්න අය ඉන්නවනම් ඉතින් ඇවිල්ලා දැන් මේ ඉන්නේ ඉස්සරහට වින්ටර් එක ටික ඉවර වෙගෙන යන්නේ. ඉතින් ඇවිදින්න පුළුවන් කාලේ එන්නේ. ඉතින් විසිට් කරලා බලන්න. එහෙනම් ගයිස් ඔන්න තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.